178 දෙනෙක්ට තමයි තියෙන්නේ කියලා මට මෙතුමාව අහම්බෙන් හම්බුනේ. අහම්බෙන් හම්බලා වීඩියෝස් දෙකක්ම තියෙනවා. මෙතුමාත් එක්ක කතා කරපු එක ලයිව් දෙකක් තියෙනවා. සෙපරේට් වීඩියෝ දෙකක් තියෙනවා. ඔයගොල්ලන් අපේ ලයිව් සෙක්ෂන් එකෙත් බලන්න පුළුවන්. වීඩියෝ සෙක්ෂන් එකෙත් බලන්න පුළුවන්. මෙතුමා මම කතා කරලා ඉන් පර්සන් ඊට පස්සේ කතා කරාට පස්සේ ගොඩාක් දැනගත්තා මෙතුමා ගැන. ඒක තමයි මෙතුමාත් එක්කත් පොඩ්ඩක් කතා කරන්න. සුබදසක් සර්. වීඩියෝ එකට පොඩ්ඩක් කතා කරමුනේ. අපේ මට ඇත්තටම මෙතුමාව අහම්බෙන් හම්බුනේ ජෙම් පොලේදී හම්බුනේ. පස්සේ දෙවැනි දවසෙත් කතා කරා. ඊට පස්සේ තමයි මම මෙතුමාත් එක්ක පොඩ්ඩක් ඉන් ඩීප් කතා කරද්දි තමයි දැනගත්තේ ඇත්තටම වටින පුද්ගලෙක් මෙතුමා. මට මෙතුමා කිව්වා මේ ඇත්තටම ලංකාවේ 170 කීයක්ද 178ක්ද අර ලයිසන් එක තියෙන කට්ටිය ලංකාවේ 170 ගෝඩ් ලයිසන් එක. ඔව් ලංකාවේ 178 දෙනෙක්ට තියෙන ජෙම් ලයිසන් එක මෙතුමා ගාව තියෙනවා. ඒ කියන්නේ ලංකාවෙන්ම මිලියන මම හිතන්නේ මිලියන 20ක් මගේ දැනුමට අනුව මිලියන ඉඳලා තියෙන ඒක ඕනෑම විදියට වැඩි කරගන්න පුළුවන්. මගේ අර ජනගහනය මිලියන 20කින් 178 දෙනෙක් තමයි මෙතුමා. එතකොට ඒ වගේ වටින පුද්ගලෙක් තමයි මේගොල්ලන් ගාව මේ මං කිව්වා අපි අනිත් ජෙම් පොලටේදී මේ ඕගොල්ලන්ගේ තව මේ සේවාවන් ටික අපි හයිලයිට් කරලා පෙන්නමු කියලා. මේක තමයි මං කාඩ් එක. මං කලින් වීඩියෝ එකේ ඕගොල්ලන් අතන පෙන්නුවා. ඒ වගේ කාඩ් එකක් තමයි මේක. එතකොට මේ වගේ කාඩ් එකක් තියනවා කියන්නේ වටිනවා. මේ වගේ කට්ටිය එක ඕගොල්ලන් බිස්නස් කරන්න කිසිම බයක් නැතුව බිස්නස් කරන්න පුළුවන්. මට මෙතුමාට ගොඩක් ඕඩර්ස් ආවා. මම ඒ ටික හිම මෙතුමාට ඩීටේල්ස් ටික දැම්මා. සර් මේගොල්ලන්ට යවන්න කියලා. මෙතුමා දාලා මට දැම්මා. පුතා යවලා තියෙන්නේ කියලා දැම්මා. ඇත්තටම හොඳ මිනිස්සෙක්. හොඳ සර් කෙනෙක්. මේගොල්ලන්ගේ ස්ටඩි පැක් එකක් තියෙනවා මෙතන. මට මෙතුමා එකින් එක පැහැදිලි කරලා දුන්නා මේ ස්ටෝන්ස් ටික කියලා. එතකොට මේ ස්ටඩි පැක් එකක් තියෙන අපි අන්තිම වීඩියෝ එකේ ඕගලන්ට පෙන්නුවා. මේ ස්ටඩි පැක් එක ඕගලන්ට මෙතුමාගෙන් ගන්නත් පුළුවන්. අරගෙන මෙතනට ජෙම් මාකට් එකට ඇවිල්ලා මෙතුමා මම දැක්කා. උදේ ඇවිල්ලා කිසිම අර සමහර කට්ටිය ඉන්නවා මේ කැමති නැහැ. ඇත්තටම මේ ඇවිල්ලා ආයා එක දේවල් අහද්දි කැමති නැහැ. මම දැක්ක මෙතන එක බය කෙනෙක් ඇවිල්ලා එයා එක ගලින් ගල තෝරලා මෙතුමාට දාලා දෙන්න කියලා ඇහුවා. මෙතුමාත් කිසිම පැකිලීමක් නැතුව එක ගලින් ගල තෝරලා මේ එයාට දාලා ස්ටඩි පැක් එකක් හදලා දුන්නා. එහෙම චරිතයක් තමයි මෙතුමා. මේ වගේ ස්ටඩි පැක් එකක් මේ වගේ කෙනෙක්ගෙන් ගන්න කිසිම බයක් නැතුව සින්තටික් ඒවා මොකුත් නැතුව මේ ඔරිජිනල් ස්ටෝන්ස් දාලා දෙයි. සින්තටික් ඒවා තියෙනවා වෙනම ගන්න පුළුවන්. සින්තටික් වෙනම තියෙනවා. දැන් මේක අර ස්ටඩි පැක් එක ඕගොල්ලන්ට ජෙම් ඉගෙන ගන්න ඒක ගන්න පුළුවන්. වෙනම ගන්න පුළුවන්. මේක අපේ පළවෙනි වීඩියෝ එක ඕගොල්ලන්ට මතක ඇති. මේක ඇම්බර් මේක ස්ටෝන් එක මේක ගැනත් වීඩියෝ එක තියෙනවා. ඕගොල්ලන්ට ඒකත් ගිහිල්ලා මේ බලන්න පුළුවන්. ඒ වගේම මෙතුමා මේ ක්‍රාෆ්ටිං උත් කරනවා. මම මෙයා මෙතුමා බිස්නස් එකේ යන ගමන් මම මේක මෙතුමා ගැන දන්න නිසා මම පොඩ්ඩක් උඩින් පෙන්නගෙන යනවා. අර වගේ මෙතන මේ වගේ එතුමා ක්‍රාෆ්ටිං උත් කරනවා. මාරු ලස්සනයි. මට සමහර සාම්පල් වැඩ ටිකක් මේ දැම්මා. පුතා අපි මේවත් කරනවා කියලා. මේ සිල්වර් එකෙන් ඕගොල්ලන්ට මාර පෙනුමට දාන්න පුළුවන්. මේ වගේ මම ක්ලෝස් අප් ටිකක් පෙන්නන්න. මේ 13500 සිල්වර් එක. 13500ට මේක සාමාන්‍යයෙන් ගෝල්ඩ් එකෙන් කරනවා නම් කොච්චරක් වගේ යනවා? මේ ගෝල්ඩ් එකෙන් කරනවා නම් සාමාන්‍යයෙන් ග්‍රෑම් 4කින් විතර වගේ හදා ගන්න පුළුවන්. මේ ප්‍රයිස් එක කොච්චරක් වගේ යනවද? සාමාන්‍යයෙන් අපි ගෝල්ඩ් වලින් කරනකොට වැඩ කුලිය විතරයි එකතු වෙන්නේ. අපි ජෙම් එකට විතරයි බලන්නේ. එහෙම වුණොත් සාමාන්‍යයෙන් කෙනෙක් කරනවා නම් මේක මම අර පොස්ට් එක කියන්නේ කරනවා නම් මේ ජෙම් එක ඇවිල්ලා මේ මැඩගස්කර් බ්‍රසීල් වගේ ජෙම් එක ඔනෙක්ස් කියලා නැචරල් එක. මේක ලස්සනයි. මේ ලේඩිස් ජෙන්ට්ස් දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන් පෙන්ඩන්ට් එකක් මේක. මේ ඇත්තටම මේ එළියෙන් කරද්දී මීට වඩා ඇත්තටම ගාණ වැඩි. මම දන්න තරමින් දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන් ඒක.
මම පොඩ්ඩක් ක්ලෝස් අප් ටිකක් පෙන්නන්න. මෙතන ඉඩත් මදි. මෙතුමා කලින් හිටිය අතන මේ මෙතන පොඩ්ඩක් ඉඩත් මදි නිසා තමයි මෙහෙම. මේක මේ ලෙමන් පාට්ස් එක මේක සාමාන්‍ය සම්පූර්ණයෙන්ම කැරට් 8ක විතර වගේ ජෙම් එකක් එක්කලම මේක 13500 විතර වගේ තමයි සේල් කරන්නේ. ඇත්තටම ලාභයි. ඕගොල්ලන්ගේ මේ කවුරු හරි ස්පෙෂල් කෙනෙක් ඉන්නා නම් මේ වගේ එකක් මේ මාත් එකක් හදා ගන්න ඕනේ. ඉන් ෆියුචර් එකට එකක් හදා ගන්න ඕනේ. මේ වගේ ලස්සන gift එකක් දෙන්න පුළුවන්. වටිනවා. මාර ලස්සනයි බලද්දි. මේ ටික මෙතුමාම ක්‍රාෆ්ට් කරලා ඕගලන්ට කොරියර් කරනවා. මෙතුමා කොරියර් කරලා මටත් මේ කිව්වා මෙහෙම කොරියර් කරා එහෙම කියලා කිව්වා. ගොඩක් ඒවා මම මේ ටික පොඩ්ඩක් ක්ලෝස් අප් එකේ පෙන්නන්න. මේක සුමිතන් තියනන්නේ. ඒ චූඩාමාණික්ක තියෙනවා මේතර බුදු මෙදුරු වලට පන්සල් වලට මේක අර මේ ස්තූප ඒව වල තියෙනවා. චූඩාමාණික්ක කියන්නේ චෛත්‍යයට චෛත්‍ය කියන්න පුළුවන්. නැචරල් පාර්ට්ස් වලින් හදන්නේ. වයිට් පාර්ට්ස්. අනිත් එක ඇවිල්ලා මේ ඕගලන් ජෙම් බිගින කෙනෙක් නම් අලුතෙන් ජෙම් ෆීල්ඩ් එකට එනවා නම් මෙතුමා ගාව තියෙනවා ජෙම් පැක්කුත් තියෙනවා. ඕගලන්ට තියෙන ඉක්විප්මන්ට්ස් එහෙම ඕන නම් මෙතුමා මට ඒකත් කිව්වා. මේ ජෙම් ඉක්විප්මන්ට්ස් පැක්කුත් කරනවා කියලා. ඕගලන්ට ඕන කරන ටෝච් තව ඒ මොන වගේ මේ ඒවත් තියෙන සාමාන්‍යයෙන් පැකේජ් එකක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් ක්ලෝස් අප් එකේ පෙන්නන්න. ටෝච් එක තියෙනවා මේක සාමාන්‍යයෙන් මම පොඩ්ඩක් එහා පැත්තේ මේ පොඩ්ඩක් මේ ටික පොඩ්ඩක් කියන්න. මේ ටික තියෙන ටික පොඩ්ඩක් කියමු. මේක ඔප්ටිමයිසර් එක. ඔප්ටිමයිසර් එක මේක USA නම් සාමාන්‍ය 25000ක් විතර වෙනවා. මේක වෙනම බ්‍රෑන්ඩ් එකක්. මේකයි මේ ස්කේල් එකයි මේ ටෝච් එක තියෙනවා කලර් තුනකින් ටෝච් එක. එතකොට මේකේ 10x ලූප් එක තියෙනවා. ස්පිනල් කාඩ් එක තියෙනවා. මේ ඔප්ටිමයිසරේට මේ ඔප්ටිමයිසරේ මේ පොඩි ටෝච් එක තියෙන මේ සෙට් එක 27000ක් වෙනවා. මේ ලොකු ටෝච් එක නැතුව මේ සාමාන්‍ය අනිත් පැකේජ් එක මේ අයිටම් ටිකත් එක්කලා සාමාන්‍යයෙන් 19350ක් විතර වෙන්නේ. ඔව්. ඒ වගේ ප්‍රයිස් එකකට කියන්නේ ඇත්තටම ලාභයි. ඔය අලුතෙන් ජෙම් ෆීල්ඩ් එකට එන කෙනෙක් නම් මේ දැන් මේකස එලියෙන් තැනකින් ගන්නවා නම් සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට කීයක් වගේ වියදමක් යයිද මං කියන්නේ සාමාන්‍ය මේක විතරක් මේ USA එක ගන්නවා නම් 25000ක් මේක විතරක් ගන්නවා නම් 25000යි. එතකොට මේ ෆුල් පැක් එකම 19යි. ෆුල් පැක් එකම කීයද? ෆුල් පැක් එකම 27000ක් වෙන්නේ. ෆුල් එකම 27000යි. මේ ටෝච් එක නැතුව පොඩි ටෝච් එකත් එක්කලා පැකේජ් එක එරුවා 19000 ගාණක් වෙනවා. 19350ක්. ඔයාලට මේ ටෝච් එකත් එක්ක ගන්නවා නම් 27000යිලු. මේ ටෝච් එක නැතුව ගන්නවා නම් 19000යි. මම නම් කියන්නේ මේ ටෝච් එකත් එක්ක ගන්න එක ලාභයි ලොන්ග් ජර්නි එකක් යනවා. එහෙම නැත්නම් මේ නිකන් try කරලා බලන්න නම් 19000කින් ඕකේ. මේ මම මේ ටික පොඩ්ඩක් ක්ලෝස් අප් එකේ පොඩ්ඩක් පෙන්නන්නම්. ඇත්තට මෙයා මෙතුමා ඇත්තටම සේවාවක් තමයි කරන්නේ. මේ වගේ අඩුවට ලබා දීලා මම ක්ලෝස් අප් එකේ පොඩ්ඩක් පෙන්නන්නම්. මේ ඕගොල්ලන් ජෙම් ඉක්විප්මන්ට්ස් ඕන නම් මම ගාව මෙතුමාගේ කන්ටැක්ට් ඩීටේල්ස් ටිකේ තියෙනවා. මම පල්ලෙහා අපේ නම්බර් එකක් දෙන්නම් මේ කන්ටැක්ට් කරගන්න. ඕගලන්ට දැනුත් ඩිස්ක්‍රිප්ෂන් එකේ බලපුවාම කන්ටැක්ට් අස් කියලා එකක් ඇති ලින්ක් එකක්. ඒක ක්ලික් කරපුවාම WhatsApp එකට ඩිරෙක්ට් වෙනවා. එතනින් මට මැසේජ් එකක් දාන්න මෙහෙම ඕගලන්ට අර ස්ටඩි කරන්න ඕන කරන ඉක්විප්මන්ට් පැක් එකක් ඕන කියලා. මේක අරන් තියාගන්න ලොන්ග් ජර්නි එකක් යනවා නම් ඒක වටිනවා. මේ ටික තමයි මෙතුමා ගාව තියෙන ලොට්ස් ටික. අපි ගිය වීඩියෝ එකේ පෙන්නපු ලොට්ස් ටික. මේ ටික තමයි මෙතුමා ස්ටඩි පැක් එකේ දාලා දෙන්නේ. මෙතන ස්ටඩි පැක් එකක් තියෙන ඕගලන්ට පේනවා. මේවා ලොකු ඒවා වෙනම ගන්නවා. එක්කෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා දවස කවද්ද කියලා. ඊළඟ දවස මම මේ වීඩියෝ එකේ පල්ලෙහා මෙන්ෂන් කරනවා. ඔයගලන්ට එතනින් බලන්න පුළුවන්. අද මේ දැන් ලයිව් යන්නේ කොළඹ WTC එකේ 4 වෙනි බිල්ඩින් එකේ තමයි තියෙන්නේ. අනිත් එක මෙතුමා මේ ටික තමයි මම කලින් කතා කරේ. මේ ටික මෙතුමා ක්‍රාෆ්ටිං කරලා දෙනවා කියලා කිව්වා. ඔයගලන්ට ඕන විදියට ඕන ඩිසයින් එකේ මේ ස්ටෝන් එක පොඩ්ඩක් මම අතට තරම් පෙන්නන්නම්. මේ ක්‍රාෆ්ටිං කරලා
ඇත්තටම මෙතුමා හෙන ලාභයට කරලා දෙන්නේ. ඒක තමයි මම මෙතුමාව highlight කරලා පෙන්නන්නේ. අනිත් තැන්වල ඔයගොල්ලන් ලොකු ලොකු ජුවලරිස් වලට ගියාම අනිවාර්යෙන් මන්න කියන්නේ ලක්ෂ ගාණක් ඉල්ලනවා. ලක්ෂ 2-3ක් කියන වැඩේ මෙතුමා රුපියල් 19000ක් 13000ක් 15000කින් කරලා දෙනවා. සාමාන්‍ය දැන් මේක මේ සෙමිගල්නේ. ඔව් මේක එක්ස්පෝර්ට් කරන එක ලොකු ප්‍රශ්නයක් නැහැ නේ මේ වගේ. ඔයගලන්ට පේන ඇති. මේකේ වැලියු එක පේනවා කියලා. දැන් නගදී ටැක්ස් එකක් දැම්මා කියලා කිව්වේ. වැලියු එකට සාමාන්‍යයෙන් 127ක ටැක්ස් එකක් කියලා කිව්වේ. මේ වගේ එකක් හදලා ගන්න පුළුවන් සිල්ව තියෙනවා. සිල්ව නිසා වැඩි ඔයගලන්ට වියදමක් කියන්නෙත් නෑ ලස්සනයි. ලුක් එකක් තියෙනවා. සාමාන්‍ය සපාය වලට තමයි ලොකුවට බලපාන්නේ. ජෙම්මන් ජුවලරි එකෙන් මේ වැලියු එකක් ග්‍රීන් කලර් එකකුත් තියෙනවා. වැලියු එක දැම්මම මම මේ ටික ෂෝට් සෙක්ෂන් එකේ ඔයගලන්ට දෙන්න. මට ඇත්තට මගේ වීඩියෝස් ටික ඩිස්ටර්බ් කරන්න පර්ෆෝමන්ස් එක ඩිස්ටර්බ් කරන්න හොඳ නැති නිසා තමයි මේ ෂෝට්ස් දැම්මේ නැත්තේ. අද ඉඳන් ෂෝට්ස් ටික එනවා. ජාතිකල් එක එක ඩිසයින් වලින් හදලා තියෙනවා. සපාය වලට තමයි ප්‍රශ්නේ එන්නේ. මේ ටික ඒක පොඩ්ඩක් ඔක්කොම තියෙනවා. ඒතර මේ ජෙම්ස් බලද්දී මාර මට මාර හැපි එකක් තියෙනවා. මට පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා ජෙම් ෆීල්ඩ් එකට එන්න. හැබැයි මේ දන්නවනේ ඉතින් අපේ ලංකාවේ සිටුේෂන් එකත් එක්ක මම ඇත්තටම accounts ගියා. ඊට පස්සේ marketing ගියා. දැන් digital marketing ඒ වගේ ඉන්න එක ෆීල්ඩ් එකක. මේ පැක් එකක් තියෙනවා නේද? ස්ටඩි පැක් එක නේ. නෑ මේක ස්ටඩි පැක් එක. මේකත් පැක් එකක් තියෙනවා. මේ පැක් එකක් තියෙනවා. මේවත් එහෙම මේ කැරට් එක රුපියල් 10 ගානේ වගේ දෙන්න පුළුවන් ඕන විදියට ගන්න. මේක 10 ගානේ දෙනවලු මේ කැරට් එක. මේ කැරට් එක 10 ගානේ දෙනවා කියලා කිව්වා නේද? ඒක ඔයගලන්ට ජෙම් ඉගෙන ගන්න ඕන නම් මේ වගේ පොඩ්ඩක් අරන් ස්ටඩි කරන්න පුළුවන්. කැරට් එකක් 10ක්. ඒ කියන්නේ රුපියල් 10ක්. රුපියල් 10. රුපියල් අතනෝ ලාභයිනේ රුපියල් 10කට කැරට් එකක් ගන්නවා කියන්නේ. මේ ඕනනම් ඔයගලන්ට මෙතනින් අරන් වෙන කොහේ හරි සෙල් කරන්නත් පුළුවන්. රුපියල් 10කට අරන්. මේ ටික මෙතුමා කිව්වා මේ කලෙක්ෂන් ටිකක් තියෙනවා කියලා. කොයින් කලෙක්ෂන් ටික අපි ඒකත් පොඩ්ඩක් කතා කරමු. මෙතුමත් එක්ක කතා කරන වීඩියෝ එක පොඩ්ඩක් දිග යනවා. හැබැයි ඔයගලන්ට ප්‍රයෝජනවත් කියලා හිතනවා මේ ඔයගලන් ස්පෙන්ඩ් කරන ටයිම් එක. ඒ නිසා තමයි පොඩි වෙලාවක් අරන් කතා කරන්නේ. සහෝදරයෝ මේකේ ඔබතුමා ගාව මේ අර කොයින් කලෙක්ෂන් තියනවා කිව්වා. මේක ඇවිල්ලා ගොඩක් පරණයි. අවුරුදු 100කට වැඩි සත භාගේ ලංකාවේ පාවිච්චි. අවුරුදු 100ක් විතර පරණ මේ කොයින් එකක් තමයි තියෙන්නේ. මේකද මහත්තයා? ඔයගලන්ට පේනවා ඇති. 76යි. මේ සාමාන්‍ය මේ වගේ කොයින් කොච්චරක් වගේ තියෙනවද? දැනට මං ගාව තියෙනවා 500කට වැඩිය තියෙනවා. 500කට වැඩිය. මගේ මේ 125ක පැක් එකක් තියෙනවා. මේක ලක්ෂ 40කට දැනට ඉල්ලලා තියෙනවා. ලක්ෂ 40කට. දැන් ඔබතුමා මේ කවුරු හරි එක්කෙනෙක් බයි කරන්න ඉන්නවා නම් ඒගොල්ලන්ට කීයට වගේද දෙන්න? මගේ මේ සත භාගේ මේ අවුරුදු 100ට වැඩිය පරණ මේ රජවරුන්ගේ කාසිත් එක්කලා කාසි 125ක පැකේජ් එකක් තියෙනවා. ඒක ලක්ෂ 40ට දැනට ඉල්ලලා තියෙනවා. 40ට දුන්නේ නැහැ. මේ ලක්ෂ 40ට ඉල්ලලා තියනලු. මේ ඔයගොල්ලන් කොයින් කලෙක්ටර් කෙනෙක් නම් කොයින් වලට ඉන්ට්‍රස්ට් තියෙන එක අර ඇන්ටික් අයිටම්ස් ඔයගොල්ලන් කලෙක්ට් කරන කෙනෙක් නම් මෙතුමාගෙන් ඇවිල්ලා මේක ගන්න පුළුවන්. එච්චර කැපැසිටි එකක් තියෙන කෙනෙක් නම් කන්ටැක්ට් කරලා අනිවාර්යෙන් ඩීටේල්ස් දෙන්න. ලක්ෂ 40ක් කියන්නේ සමහර කට්ටිය ඉන්නවා. සමහර රෑර් අයිටම් මේ යුනික් අයිටම් එයාලා කොච්චර ප්‍රයිස් එකක් ගියත් ගන්න කට්ටිය ඉන්නවා. ඒ වගේ එකක් තමයි මෙතන. මම ඒකත් පොඩ්ඩක් ක්ලෝස් අප් එකේ පෙන්නන්නම්. ඒ නිසා දැන් අපි මේක ගෝල්ඩ් එකෙන් කරනවා නම් ගෝල්ඩ් එකට මම හිතනවා මේ ටික ඔක්කොම කවර් කරා මෙතුමාගේ ඩීටේල්ස් ඔක්කොම. දෙකම දෙනවා. එතකොට එයාට මට මෙතුමාව ඇත්තටම මේ ඉම්පෝටන්ස් උනේ අර ලයිසන් එක නිසා තමයි. ඒක කරගන්නත් පුළුවන් ලංකාවේ අයට. ගෝල්ඩ් වලින් මේක හදනවා. කැරට් 14 12 ඉඳලා හදනවා. ඉල්ලන විදියට හදන්න. කොච්චර අවුරුදු ගාණක් වගේ මේකේ පරණද කියලා කොයි අවුරුදු කාලේ වගේද පටන් ගත්තේ අපි දැනට අවුරුදු 15ක් විතර වගේ වෙනවා. අවුරුදු 15ක් වගේ මේ ෆීල්ඩ් එකේ ඉන්නවානේ. ඔබතුමා මේ මට ඒක අහන්න පුළුවන් බැරි වුණා මෙතුමාගේ. ඔබතුමා මේ ෆීල්ඩ් එකට ආවට පස්සේ ෆේස් කරපු ස්ට්‍රගල් එකක් මොන හරි ඒකක් ඒ වගේම අලුතෙන් එකට එන්න ඉන්න කෙනෙක්ට ඔබතුමාගෙන් ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන්. ඔව් මම පළවෙනිම දවසේ ස්ටඩි කරන්න පටන් ගන්නකොට හිතවත් කෙනෙක්ගේ මාර්ගයෙන් ගියා රත්නපුරේ මාකට් එකට. ගිහිල්ලා පළවෙනි දවසේ කොරන්ඩම් ෆැමිලි එකේ ගිහුඩ වගේක් මෙලදී ගත්තා.
ගත්තා. එදා දවසේ සාමාන්‍යයෙන් හොඳ ගෙවුර ටිකක් හම්බ වුණා. පස්සේ ඒ හිතවත් කෙනාම මට බහුව දවසේ කතා කරලා මල්ලි මෙහෙමයි මේ ලක්ෂ දෙකක විතර වගේ ගල් තියෙනවා. ගම්මුද කියලා. ඉතින් මම හරියට ස්ටඩි කරලා නැති නිසා එයා විශ්වාස කරලා ගත්තා මේ ගල් වගේ. බලුවාම ඒක මිල කරන්න බෑ කොහොමදවත් නෝ. ඒක නිසා හිතවත් අවුරුදු 15කට කලින්. එතකොට මේ ෆීල්ඩ් එකට එනවා නම් හරියට ස්ටඩි කරලා ඉන්න ඕනේ. නැත්තම් පරදින සම්භාවිතය වැඩි. දැන් අපි පරදින නිසාම මේ ජෙම් ස්ටඩි කරන හැටියට මේ සින්තටික් බજારයකට දානවා, මාකට් එකට දානවා මේ සින්තටික් කට්ටියට සෙල් කරනවා. ඒ කියන්නේ මතක තියාගන්න පුළුවන් මේ පොඩි ගණන් තියෙන්නේ. මේවා මාකට් එකේ දාලා ලක්ෂ ගණන් වලට මේ සින්තටික් සෙල් කරනවා කට්ටිය. මටත් මේක බලද්දී ඇත්තටම හොයාගන්න බෑ සින්තටික්ද මේ නැචරල්ද කියලා. මේක කොහොමත් ලැබ් එකකින් මිසක මේක බලලා මේ කියන්න බෑ මේක නැචරල්ද සින්තටික්ද කියලා. මයික්‍රොස්කෝප් එකෙන් බලලා මේ හાર્ඩ්නස් එක බැලුවොත් හાર્ඩ්නස් එකත් එකම විදිය තමයි නැචරල් එකයි සින්තටික් එකයි. එතකොට සර් මේ ඔබ අර ඇඩ්වයිස් මතක තියාගන්න ඕන මේ සාමාන්‍ය රුපියල් 2000ක් විතර වෙන්නේ මේ සින්තටික් එකක්. ඒ වගේ සාම්පල් ටිකක් මේක දැන් මේ බ්ලූ සෆායා විදියට මේක හදලා තියෙන්නේ. මේවා සාමාන්‍ය ළඟ තියාගත්තත් මේ වර්ධින සම්භාවිතාවය ගොඩක් වෙලාවට අඩුයි. ඔරිජිනල් එකකුයි සින්තටික් එකයි තියාගන්න. ඒකේ ඕන නෝට් එකක් දාලා තියාගන්න මේක සින්තටික් මේක ඔරිජිනල් කියලා. එතකොට ඕගොල්ලන් ජෙම් බිස්නස් කරනකොට ඒක ඇත්තටම වටිනවා. ඒකට ගොඩක් අය අහු වෙන කට්ටිය ඉන්නවා. ඇත්තටම මෙතුමගේ මේ ඇඩ්වයිස් එක ගොඩක් අය කියපු ඇඩ්වයිස් එක ඒක තමයි. ඕගොල්ලන් හරි ස්ටඩි එකක් කරලා ෆීල්ඩ් එකට එන්න කියන එක. මේ අනිතික මෙතුමාගේ එක්ස්පීරියන්ස් එකත් කිව්වා මෙහෙම ලක්ෂ දෙකක් මේ ලොස්ට් වුණා කියලා ඒකත් කිව්වා. අපි තව පොඩ්ඩක් වට. ඇත්තටම thank you sir. නෑ මේ ලයිසන් එක බලාගෙන. ඩොච් එක නෑනේ ඩොච් එක අරන් ගිහිල්ලා. අරන් ගිහිල්ලා. අපරාධ ඒක තමයි අර කතා කරද්දි විශ්ව ඒගොල්ලන්ගේ පොඩ්ඩක් අපි ගිය පාර මෙතුමාත් එක්කත් ඇඩ්වයිසර්ස් ටිකක් ගත්තා. මෙතුමාගේ ස්ටෝන්ස් ටික මම උදේ ඇවිල්ලා මේ ස්ටෝන් එක කවර් කරලා යනවා ඊට පස්සේ ගිහලා ෆොටෝ මේ ෂෝට් එක ගන්න යනවා මෙතන තිබ්බ ස්ටෝන් එකට ඒක අරගෙන ගිහිල්ලා ඒක සෙල් වුණා දැනුත් දුන්නා එදත් මම උදේ ඇවිල්ලා බලලා යද්දි ඒක සෙල් වෙලා නේද මෙතන තිබ්බ එක ස්ටෝන් එක මම ෂෝට් එක ගන්න ෂෝට් වීඩියෝ එක ගන්න ආවා ඒක සෙල් වෙලා ඇත්තටම සුබ දවසක් අපිට කතා කරමුනේ අපි කාර්යාලය ආයතන වල ගිහින් කියලා මම උදේ ආපු ගමන්ම මෙතුමා කමක් නැහැනේ උදේ ආපු ගමන් මෙතුමාගේ මට ඇඩ්වයිසර්ස් ටිකක් හම්බුණා ඇත්තටම මේ වටින දේවල් කිව්වා ගොඩක් කට්ටිය අපිට සමහර දේවල් කියලා දෙන්න එයාලා ඔහේ යනවා අපිට කට්ටිය කියලා දුන්නොත් තමයි අපි ඒක හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මම කිව්වා මෙතුමාට අපි මේ මම එන්නම් මෙතන ඉන්න කැවිලා පොඩ්ඩක් මේ ඔබතුමාගේ ඇඩ්වයිස් ටිකක් ගන්න එන්නම් කියලා. නැත්නම් අපි මේ ජෙම් පොල ගැන ඩොකියුමන්ට් එකක් කරනවා. ඒකෙන් මේ ජෙම් පොල කොහොමද මේ ඔපරේට් වෙන්නේ කියලා ඒ ටික කවර් කරලා වීඩියෝස් කරනවා. එතකොට ඔබතුමා මේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදියට අපේ දැන් අලුතෙන් ජෙම් මාකට් එකට එන්නේ එක්කෙනෙක්ට ඔබතුමාගෙන් දෙන්න පුළුවන් මේ ඇඩ්වයිස් එකක් තව ඔබතුමා ෆේස් කරපු මොන හරි සිටුේෂන් එකක් ඒක ඔබතුමා කොහොමද මේ මැනේජ් කරේ ඒක අපිට පොඩ්ඩක් කියලා ඔබතුමාගේ නමයි කොහෙන්ද කියලාම පටන් මම ඇමිලිපිටියේ මගේ නම රොෂාන් දහනායක මේ ෆීල්ඩ් එකට එන්න ඕනි මේ ෆීල්ඩ් එකේ ලොකු ગેප් එකක් තියලා ඕන කෙනෙක්ට මේ ෆීල්ඩ් එකට එන්න මේ ෆීල්ඩ් එකට ගොඩක් අමාරු නෑ ඕන කෙනෙක්ට එන්න පුළුවන් හැබැයි රැඳෙන්න තමයි අමාරු පොඩ්ඩක් ස්ටෙප් බයි ස්ටෙප් අපි යන්න ඕනි මුලින්ම නොලෙජ් එක තමයි ගන්න ඕනි. නොලෙජ් එක තමයි ඉම්පෝර්ටන්ට් මේ ගේම් එකේ. මේ ජෙම් ගේම් එකේ ඉම්පෝර්ටන්ට් තමයි නොලෙජ් එක. ඊළඟ කොයි වෙලාවෙත් මේ ගේම් එකේ ඉන්න ඕනි. අපි කොයි වෙලාවෙත් ජෙම් ස්ටෝන්, නැචරල් ජෙම් ස්ටෝන්, කට් ඇන්ඩ් පොලිෂ් අපි කොයි වෙලාවෙත් අඳ ගන්න ඕනේ. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ ජෙම් එක මොන වගේද, මොන ක්වොලිටියද තියෙන්නේ. ඒක අපිට ඇඟට දැනෙන්න ඕනි කොයිලාට. මේ ෆීලිං එක තියෙන්න ඕනේ. මෙතුමා මට උදේ කියපු ඇඩ්වයිස් එකක් තමයි දැන් අපි කතා කරන් ඉදි කිව්වා. මේක අතෑරුණොත් ඊට පස්සේ අපේ අතට අහු වුණත් ජෙම් එක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ කියලා මෙතුමා කිව්වා. මම අර සාමාන්‍ය
කට්ටිය කතා කරන එකෙන් මම ඒකේ ප්ලස් පොයින්ට් ඔක්කොම අරන් ඔලුවට දා ගන්නවා. එතකොට මෙතුමා කියපු එකක් ඒක තමයි. ඔබතුමා කරන මේ මොන වගේ ස්ටෝන්ස්ද කවර් කරන්නේ සාමාන්‍යයෙන්? මම ගොඩක් කරන්නේ සෆාය. අපි ටිකයි ගෙනාවේ අපි හැමදාම එනවා. අපි මේ ගොඩක් මේ තියෙන yellow සෆාය. yellow සෆාය ඕවල් කට් එකෙන් අපි blue සෆාය, ruby, cat's eye, star සෆාය. සෆාය තමයි ගොඩක්ම කරන්නේ අපි. ගොඩක් ස්පෙෂල් blue සෆාය. අපි කොහොමද මේ ඕනම කරලා අවශ්‍ය වුණොත් අපි සර්ටිෆිකේට් දාලා දෙනවා. අපි මේ කස්ටමර්ගේ අනුව බජට් එක කොහොමද කියලා රික්වයර්මන්ට් එක අනුව අපි කස්ටමර්ට අවශ්‍ය දේ හොඳම ක්වොලිටියෙන් බඩුව අපි සපයනවා. ලෝකේ ඕන තැනකට අපි යවනවා. ඕන තැනකට යවනවා. මේ ඔබතුමා මේ ෆීල්ඩ් එකේ හිටපු කාලේ කොච්චර කාලයක් වගේ ඉන්නවද සර් ෆීල්ඩ් එකේ? අවුරුදු 10ක්. අවුරුදු 10ක් එක්ස්පර්ට් කෙනෙක් එක තමයි අපි දැන් මේ ඇඩ්වයිස් එකක් ගන්න යන්නේ. මේ ඇඩ්වයිස් එක කලින් කිව්වා මෙතුමාගේ මේ ෆේස් කරපු සිටුේෂන් එකක් ගැන අහමු. මේ ඔබතුමා මේ කාලේ අවුරුදු 10 ඇතුලේ ඔබතුමා ෆේස් කරපු මොන හරි ස්පෙෂල් සිටුේෂන් එකක් ඒක ඔබතුමා කොහොමද මැනේජ් කරේ කියලා අපේ කට්ටියට පොඩක් ඇඩ්වයිස් එකක් දුන්න. නෑ මේක අපි මාකට් එකට බහින්න ඕනේ. මාකට් එකට බැහැලා මිනිසුන්ට එක ගැටිලා ගල් අඳුරගෙන ඊළඟට පතල් වලට ගිහිල්ලා එහෙම තමයි අපිට මාකට් එක හදාගන්න තියෙන්නේ. මිනිස්සු ගොඩක් අපිට මිනිස්සු අඳුර ගන්න ඕනේ. මොකද අපි අය ඉන්න කට්ටියකින් අඳුරගෙන තමයි මේ ෆීල්ඩ් එකේ ඉන්න අය අඳුරගත්තොත් තමයි අපිට යන්න පුළුවන්. කොහෙද පාරවල් තියෙන්නේ අපිට ඉන්ටර්නැෂනල් මාකට් අපි කොහොමද දඟලන්න ඕන කොහෙලත් ඉන්ටර්නැෂනල් මාකට් එක ගන්න. ඒක තමයි ඉම්පෝටන්ට්. අපි කොහොමද ඒ කියන්නේ ඒ වගේම තමයි වැදගත් තමයි නොලෙජ් එක අනිවාර්යෙන් වැදගත්. මොකද අපි ගලක් දැක්කාම අපි තේරුම් ගන්නවා මේක ගෙසින් ගේම් එකක් නේ. මේ ගලක් දැක්කාම මේ ගලේ අපිට රෆ් ගලක් ගත්තාම මේකේ කැරට් කීයක් එනවද කියලා අපේ ඔළුවට එන්න ඕනේ. හැබැයි අපි ඒ ඇහෙන් බලලා ගන්න තීරණය වැරදුනොත් විනාශයෙන් අපේ සල්ලි ටික. ඒකන්ද අපි තීරණය කරන්න ඕනේ කලබල වෙන්න හොඳ නෑ. අපි ගොඩක් අරගෙන අපිට වාට පැය දෙක තුනක් ගත්තට ප්‍රශ්නයක් නෑ. අපේ එන සල්ලි අපි හොඳ ගලක් අපි කොයි වෙලාවෙත් හිමින්සරේ අපි මේ කාලේ අරගෙන ගල පරීක්ෂා කරනවා. ඊට පස්සේ තමයි අපි අයිඩියා එකක් ගන්න මේ ගල කොච්චර අපි කැරට් ප්‍රමාණයක් කපන්න පුළුවන්ද? මේ කලේ මොන කලර් එකක් වෙයිද? දැන් yellow සෆාය එක සාමාන්‍යයෙන් අපිට අඳුර ගන්න අමාරුයි. කැපුවන් පස්සේ කලර් එක අඩු වෙනවා. ඒකෝන අපි තීරණය කරන්න ඕනේ මේ කලර් එක ඇත්තටම එයිද කියලා. කලර් වර්ග කීපයකට කැඩෙන්න ඕනේ. ඒකන්ද මුලින්ම නොලෙජ් එක තමයි ගන්න ඕනේ. ඒ වගේම කොයි වෙලාවෙත් ජෙම් මත ගන්න ඕනේ. මොකද පොලකට යන්න ඕනේ ජෙම්. රත්නපුරේ තියෙන අඹිලිපිටියේ තියෙනවා. මේ හැමතැනම මේ පොළවල් වලට යන්න ඕනේ ගිහිල්ලා බලලා ඒ ඉන්න තාංග එක්ස්පීරියන්ස් ඒක ඔයාට තනියෙන් යනවට වඩා තව එක්කෙනෙක්ට එක්ස්පීරියන්ස් තියෙන තව එක්කෙනෙක් ගියොත් ඔයාට රැඳෙන්න පුළුවන් සහ නොලෙජ් එක ගන්න පුළුවන්. ඒ වගේ තමයි යන්නේ. කොයි වෙලාවෙත් ජෙම් එකේම ඉන්න ඕනේ. ඕ ඒක ඇත්ත. අපි අර අතේ හුරු වෙලාම තිබ්බොත් තමයි අපිට මේ අල්ලපු ගමන් කියන්න පුළුවන්. සමහර එක්ස්පර්ට්ලා ඉන්න අතර ගත්ත ගමන් කියනවා මේක ඔරිජිනල් එකක්ද ලෝකල් එකක්ද කියලා. ඒ වගේ තමයි මෙතුමාත් අවුරුදු 10ක් ඉඳලා එතුමාගේ මේ ඇඩ්වයිසස් ටික තමයි අපිට දුන්නේ. අතරම thank you sir ඔබතුමාගේ කාලෙටයි මේ ඇඩ්වයිසස් මෙතන ඕක්ෂන් එක යනවා. අතන රෑර් ස්ටෝන්ස් ඒ වගේම ලොට් ස්ටෝන්ස් ඒ ඔක්කොම මෙතන දානවා. ඇත්තටම මේ අද දවසට මෙච්චරයි වීඩියෝ එක. ඇත්තටම සිංහ ඔක්ෂන් මේ එයාලට ඇත්තටම thank you මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඕගනයිස් කරපු එකට. ඒගොල්ලන් දැන් පස්වෙනි දවස් 5ක් මේක ඕගනයිස් කරලා ලස්සනට වැඩේ කරනවා. මේ ඩිජිටලයිස් කරලා වීඩියෝ සෙක්ෂන් එකේ ගිහිල්ලා හයිලයිට්ස් ටික වෙනම් බලා ගන්න පුළුවන්. ඒ වගේම ලයිව් සෙක්ෂන් එකට ගිහිල්ලා අද දවසේ ලයිව් එකයි පරණ ලයිව් ටිකත් බලන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් ඕගොල්ලන් මේ වීඩියෝ එක දැන් මේ වෙනකම් බලනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕගොල්ලන්ගේ සබ්ස්ක්‍රයිබ් එක මට මොටිවේෂන් එකක් තව වීඩියෝස් කරන්න. ඒ වගේම අපේ වෙබ්සයිට් එකේ এডুকেෂනල් ආටිකල්ස් උත් තියෙනවා. ඒ ටිකත් ගිහිල්ලා ඔයගලන්ට කියවන්න පුළුවන්. එතනත් এডুকেෂන් එකක් ලබාගෙන මේ වගේ ජෙම් පොළවල් වලට එන්න. මෙතන කොළඹ ජෙම් මාකට් එක කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 4 වෙනි මහලේ තියෙන්නේ. 4th ෆ්ලෝර් එකේ 4th ෆ්ලෝර් එකට එන්න එන්ට්‍රන්ස් එක ෆ්‍රී. උදේ 10 ඉඳන් 5 වෙනකන් තියෙනවා. එතකොට මේ ඊළඟ ඩේට් එක මම මේ වීඩියෝ එකේ පල්ලෙහෙන් මෙන්ෂන් කරන්න. ඒ දවසේ ඔයගලන් මෙතනට ඇවිල්ලා ඔයගලන්ගේ ජෙම් බිස්නස් ජෙම් බයි කරනවා වුණත් සෙල් කරනවා වුණත් මෙතනට ඇවිල්ලා ඔයගලන්ට ඒ ටික කරන්න පුළුවන්. එතකොට අද ගොඩක් කට්ටිය කතා කරා මේ ෆාස්ටිං උත් අල්ලගෙන මේ හැමෝම එකන් කතා කරා. එහෙනම් අමාරුයි. පොඩ වචන පැටලෙනවා. ඒක ගණන් ගන්න එපා. මේ එතකොට ඒ ටික තමයි කියන්න ඕනේ.
ඇතරම මේ වීඩියෝ එක බලපු කට්ටිය හැමෝටම thank you. මේ වීඩියෝ එක ඔයගොල්ලන් බලලා subscribe කරලා share කරන්න. ඒ වගේම ආයෙ මතක් කරනවා සිංහ auction එකේ මම ඒගොල්ලන්ගේ link එක දෙන්නම්, WhatsApp link එකක් දෙන්නම්. ඒ වගේම ඒගොල්ලන්ව මේ follow කරන්නත් පුළුවන්. follow කරලා මේ පොළ tender කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මෙතෙන්ට ඇවිල්ලා මේ ඕගලන්ගේ ජෙම් සම්බන්ධ කටයුතු ටික කරගන්න. ඒ වගේම අපේ අර කතිකාචුමාගේ ඩීටේල්ස් ටිකත් ලබා දෙන්නම්. එතුමාගෙන් ජෙම් ගැන ස්ටඩි එකක් ලබාගෙන ඊට පස්සේ ඕගලන් මේ ෆීල්ඩ් එකේ පොට පටන් ගන්න පටන් අරන් මේ ඕගලන්ට ලොකු ගමනක් යන්න පුළුවන්. ඇත්තටම කිසිම ප්ලෑන් එකක් නැතුව එකපාරටම ෆ්ලෝ එකේ එහෙම වීඩියෝ එක කරගෙන යනවා. මේකේ මොනවා හරි මිස්ටේක්ස් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා මෙන්ෂන් කරන්න. ඒ ටිකත් හදාගෙන ඉස්සරහට යමු. වීඩියෝස් ටික මම දැන් මෙතන ගිහිල්ලා කතා කරපු හැමෝගෙම කන්ටැක්ට් ඩීටේල්ස් ටික දැන් අරගන්නවා. අරගෙන ඒකේ අර ස්පෙෂල් ටික මම සෙපරේට් කරලා දානවා. එතනින් කන්ටැක්ට් කරලා ඕගලන්ගේ බිස්නසස් ටික කරගන්න. එහෙනම් හැමෝටම thank you. වීඩියෝ එක බලපු හැමෝටම thank you. හැමෝටම සුබ දවසක්. bye.